හෙලෝ හෙලෝ මම ශාන් මම මාෂා මේ පාර අපි ගියා තස්මේනියා. අද අපි ගේන්නේ අපේ තස්මේනියා කතාව. අපි ඉතින් අපේ ගෙදරින් රෑ 7 වෙද්දි හරියටම පිටත් වුණා ජීලොන් පෝට් එකට යන්න. හැබැයි අතරමඟ මට ඊට වඩා ලොකු වැදගත් වැඩක් තිබ්බ ඇත්තටම. මොකද මෙහාට තියෙනවා BTS පිස්සුවක්. BTS ආමි දන්නවා BTS ටයිනි ටෑන් කියන්නේ මොකක්ද කියලා. ඕස්ට්‍රේලියාවට ඒක ආවේ ගොඩක් පාව වෙලා සෑහෙන කාලයක් මම බලන් හිටියා ඒකනකම්. ඊට පස්සේ අපි කෙලින්ම ගියා ජීලොන් පෝට් එකට. මොකද අපි ටස්මේනියා යන්නේ අහසින් නෙවෙයි මුහුදින්. ස්ප්‍රිට් ඔෆ් ටස්මේනියා. ඒක තමයි අපේ ට්‍රාන්ස්පෝර්ටේෂන් මෝඩ් එක. හැබැයි ස්ප්‍රිට් ඔෆ් ටස්මේනියා හොයාගනිද්දී පොඩි ප්‍රශ්නයක් වුණා. පොඩි ප්‍රශ්නයක්. පොඩ්ඩක් පාර වැරදුනා. අපිට මොකක්ද උනේ කියලා ඔයාලම බලන්න. හෙලෝ අක්කේ. මේ අපි පැසෙන්ජර් සීන් එක කරන්නේ මැප් එක පෙන්නන්න එපා. එන අවුලක් නැහැ ඉතින් ඊළඟ නෑ වෙනවා. ඒ තමයි අපිත් එක්ක ගිපු අනිත් යාළුවා විල්බා. විල්බගේ වයිෆ් රුයිනි දෙන්නත් අපිත් එක්ක එකතු වුණා. අන්තිමට කොහොම හරි අපි විල්බයිගෙන් හොඳටම බැනුම් අහගෙන හරි පාර වාගත්තා. ඊළඟට 10ක් කියලා වෙන්න මේ Apple map එකේ Apple කියන්නේ මේ තමයි අපි බලබලාව ස්ප්‍රිට් ඔෆ් ටස්මේනියා. ඉතින් අපි ස්පිරිට් ඔෆ් ටස්මේනියා වලට එන්ටර් වෙන්න කලින් එතන එන්ට්‍රන්ස් එකේදී අපේ නම කොච්චර පැසෙන්ජර්ස්ලා යනවද ඊට පස්සේ අපි යන වෙහිකල් මොඩල් එක අපේ නම්බර් ප්ලේට් එක ඒක ඔක්කොම චෙක් කරලා ස්පෙෂලි යාලා බලනවා වෙහිකල් එකේ හයිට් එක. අපි බුක් කරපු කැටගරි එකේ 2.1 වලට වඩා අඩු වෙනවා. ඉතින් අපි දෙන්නගේ බෝඩින් පාස් දෙකත් අරගෙන ඉස්සරහට යන්න ඕන. ඊට පස්සේ අපි ඉස්සරහට යනකොට සිකියුරිටි චෙක් පොයින්ට් එකක් තියෙනවා. එතනදී එයාලා බලනවා ෆ්‍රෙෂ් ෆෘට්ස් veggies මුකුත් ගෙනියන්න බෑ. සරලව රටකින් රටකට යනවා වගේ එයාලා චෙක් කරනවා. අපි දෙන්න විතරයි ඉතින් අපේ වෙහිකල් එකේ ගියේ. ඒ නිසා අපි දෙන්නට පාස් දෙකක් හම්බුණා. අපි දෙන්නගේ නම ගහලා සහ අපි එදා රෑ ගියපු නිසා රෑ යන පැසෙන්ජර්ස්ලට රෙක්ලයිනර්ස් ෆ්‍රී හම්බෙනවා. අපි ඒ විස්තරේ ඔයාලට නැව ඇතුළත පෙන්නන්න. සිගරට් චෙකප් එකෙන් පස්සේ අපි කෙලින්ම වෙහිකල් එක නැවේ පාකින් ස්ලොට් එකට දාන්න ඕන. ඒකදී එයාලා අපට ගයිඩ් කරනවා කොතනින්ද කොහාටද යන්න ඕන කියලා. ඒ ගයිඩන්ස් අනුව අපි ගියා නම් වැඩේ ගොඩ. ස්පිරිට් ඔෆ් ටස්මේනියා නාවේ ගොඩක් දේවල් තියෙනවා ඇත්තරම. ඒක ඇතුලේ සිනමා දෙකක් තියෙනවා, රෙස්ටුරන්ට් කීපයක් තියෙනවා. ඊට පස්සේ රූෆ් টොප් ඩෙක් එකක් වෙනම තියෙනවා. ඊට පස්සේ රීඩින් රූම් එකක් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ දේවල් තමයි ඔයාලට බලන්න තියෙන්නේ. ඒවා ඕන කෙනෙක්ට යන්න පුළුවන්. ඕන ටිකට් එකක ඕන පැසෙන්ජර් කෙනෙක්ට හැමෝටම හැමතැනම යන්න පුළුවන්. ඉතින් අපේ දැන් පේන්නේ රෙක්ලයිනර් චෙයර්ස් අපේ ස්පිරිට් ඔෆ් ටස්මේනියා වල අපිට හම්බෙච්ච අපි රෑ ගියපු නිසා අපිට රෙක්ලයිනර් චෙයර්ස් ෆ්‍රී හම්බුණා. බට් ෆ්‍රී හම්බුණත් බුක් කරන්න ඕන. අනිවාර්යෙන්ම. නැවේ යනකොට හැමෝටම නෙවෙයි සමහරුන්ට සීසික් ඇදුණා. ඇත්තරම නැව එක තැනකදී හොඳටම දෙපැත්තට වැනුණා. අක්කටමට තමයි ඉතින් සීසික් හැදුනේ. ඔයාලා දකින්න ඇති. අපි දැන් බෙහෙත් පැතිත් බිව්වා මේ ගමන යන්න කලින්. බට් අපිට සීසික් එක හැදුණා. යද්දී
තවත් නෑව එහෙට මෙහෙට මේ වැරෙනවා තොට තව අමාරුයි අක්කගේ මගේ එක්ස්පිරියන්ස එක අනුව මං හිතන්නේ සීසික් එක හැදෙන්න හේතුව නැව පැද්දෙන වෙලාවේ අපි අර නැවේ ටිකක් කොනට වෙන්න තම අපි හිටී ඒක නිකං නැවේ මැදක වගේ හිටියන මෝෂන් එක ටිකක් අඩු වෙනවා ඒ නිසා මතක ඇතුව සීසික් තියෙනනා නැව ගැස්සෙනනා නැවේ මැදරවෙලා ඉන්න මතක තියාගන්න ඉතිං ඔය විදිර අපි ගමන ඇවිල්ලා අපි ඩෙවන් පෝට්වල්ට ළඟා වුණා ඉතින් අපි මග බලාගෙන හිටු අප ඩෙස්ටිනේෂන් එක තස්මේනිය අපි ඩෙවන් පෝට් හරහා අපි තස්මේනියාවට ගිය තස්මේනියා කියන්නේ මාරම ලස්සන දූපතක් ඒක විශාලත්වය ගත්තොත් ලංකා ඒරියාගට ගොඩක්ම සමානයි ඕල්මෝස්සේම තස්මේනියාවට ඇතුරුනාට පස්සේ අපි මුලින්ම ගියේ ලොන් සෙස්ටන් ඊට පස්සේ අපි ඒ සිටියකට ගිහිල්ලා මුලින්ම කරේ ශොපින් කරන්න කෝල්ස එකට ගියප එක ඉතිං මොකද ටස්මේනියාවල හැම තැනම මෙල්බන් හරි අනිතාන සිටිස් වගේ කෝල්ස් අට පස්සේ වූලීස් ඒවා ළඟපාතවල් වල නැහැ ඇති හරිම මේ හොයාගන්න හරිම අමාරුයි කෑම බඩු ගන්න තැන් අයිජයේ තමයි හැම තැනම වගේ තියෙන්නේ ඒත් හැම තැනමත් නැහැ ගොඩාක් දුරින් ඇතින් හිම සෑහෙන දුරක් යන්න ඕන ඒව හොයාගන්න බලපමච එක්ක පාරින් නවත්තන ඉති කයිය තමයි ඉතින් අපි කෝල්සකෙන් බඩු අරගෙන ඊට පස්සේ අපි කරේ සිටියක වටේ ගියපු එක පොඩ්ඩක් මේ හරිම ලස්සනයි සිටිය එක ගොඩක් පරණ බිල්ඩිංස් තමයි තිබුණේ අපි ඉතින් දැන් සිටියගේ පොඩ්ඩක් රවුන් ගහගහනින්නේ එය දතුරද අපිට නික රෝල කෝස්ටයක් වගේ පල්ලමක් හම්බුර මේ තමයි පල්ලම ඒක ඇත්තරම අංශක මංහිතන අංශක 40ක්න අනිවාරෙන් තියෙන් නැති මැක්සිම් තැන් 45ක් විතර තිබ්බා ඒක මේ වීඩුව එක කොච්චරත් දුරට පේනවද දන්න හැබැ ඇත්තරම මේ පේනවට වඩා සෑන් ස්ටීප් අපි ඉතින් දැන් ලොන්සෙස්ටන් සිටිය එකට සමුදේලා බේ ඔෆ් ෆයර්ස් පැත්තට අපි යන ගමන්ද ඒ පාර ඇත්තනම හරිම ලස්සන පාරක් ඇත්තනම තස්මේනියා හැම තැනම ලස්සනයි තස්මේනියාවේ ඕස්ට්‍රේලියා විශේෂයෙන් මං කියනවා ලංකාවේ නම් අපේ ඩෙස්ටිනේෂන් එක පට්ට ලස්සනයි හැබැයි ඕස්ට්‍රේලියාවේ ඩෙස්ටිනේෂන් එකත් ලස්සනයි ඊටත් වඩා ලස්සනයි යන රෝඩ් ට්‍රිප් එක ඊට වඩා ලස්සනයි ඉතින් අපි බේ ඔෆ් ෆයර්ස් පැත්තට යන ගම විව් පොයින්ට් එකක් තිබිලා ඒක නැවතුණා නැවතිලා ඉතින් ෆොටෝස් ගහලා වීඩියෝස් කරලා ඉතින් අපි ඊට පස්සේ ගියේ බ්ලූ ලේක් කියලා හරියම ලස්සන තැනකට ඒකේ වතුර ලාමලා නිල් පාටයි ඒක ඇත්තටම ඉස්සර මයිනින් එක මයිනින් එකෙන් පස්සේ ඕස්ට්‍රේලියාව ඇතුළේ ඕක ගොඩක් කොමන් දෙයක් ගොඩක් තැන් වල තියෙනවා එක එක කලර්ස් වලින් හැදුණු ලේක් වගේ දේවල් ඒවා ඇත්තටම මයිනින් අතෑරලා දාපු මයිනින් එකේ අපි කැනිම් කරපු මැටීරියල් එක අනුව ඒකේ කලර් එක වෙනස් වෙනවා ඉතින් අපි බේ ඔෆ් ෆයර්ස් කැම්පින් සයිට් එකට අපි ගියා ෆ්‍රී කැම්පින් සයිට් එකට තමයි අපි ගියේ යනකොට හොඳටම වැස්ස ඒ නිසා අපිට එතනද නම් වීඩියෝ ගන්න බැරි වුණා
හැබැයි ඊට පස්සේ අපි උදෙන්ම නැගිටලා කෙලින්ම ගියා Bay of Fires බලන්න. Bay of Fires වල තැන් කීපයක්ම තියෙන අපිට බලන්න පුළුවන්. අපි ඒකේ තැන් 2ක් 3ක් විතර කවර් කරා. ඉතින් අපි බිනලොග් බේ තමයි උදේම ගියේ. ගිහිල්ලා අපි උදේට කෑවා එතනින්. අපි සෙටප් එකක් වෙනම අපි හදාගෙන බීච් එකේ අපි ගෙනිච්ච බඩු වලින් අපි එහෙම arrange කරගෙන අපි කට්ටිය පොඩ්ඩක් පොඩි ආදරයක් අරගෙන මේ උදේට කෑවා. ඒක ඇත්තරම තනිකර මාරම සුදු වැල්ලක් තියෙන බීච් එකක් සහ ලාමලා නිල් පාටක් තියෙන ලස්සන බීච් එකක් ඒක. තම කියනවා නම් මේ දවස වෙද්දී මගේ කටහඬ නැහැ. මම ලෙඩ වෙලා හිටියේ. හොඳටම ලෙඩ වෙලා හිටියේ. මගේ කටහඬ නැහැ. ඉතින් ඊළඟට අපි ගියේ Bay of Fires වලට. අපේ මේ තස්මේනියා ට්‍රිප් එකේ අපි යන්න මාසාවෙන් බලාගෙන හිටපු තැනක් තමයි Bay of Fires කියලා කියන්නේ. මෙහෙම මේ Bay of Fires කියලා ඒකට නම වැටිලා තියෙන්නේ මේ ඔයාලට දැක්කහම පෙනේවි ඒ ගල්වල තියෙනවා නිකන් මේ ගිනිගත් ස්වභාවයක්. ඒ කලර් එකක් එහෙම ඇවිල්ලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේකට Bay of Fires කියලා නම වැටිලා තියෙන්නේ. සහ එතන තියෙන view එක මාරම ලස්සනයි. අපි දැන් යනවා අපේ කැම්පින් සයිට් එකට. අපෝ කැම්පින් සයිට් එකට ගිහිල්ලා අපි බඩු ටිකක් පැක් කරගෙන අපි කෙලින්ම යනවා වයින් ග්ලාස් බේ එකට. මේ වලට පේන්නේ තැනින් තැන ඒ අදාළ කවුන්සිල් එකෙන් හදපු කැම්පින් සයිට්. ඒව ඇත්තටම ෆ්‍රී කැම්පින් සයිට්. මෙන්න මේ වගේ තමයි කට්ටිය කැම්ප් කරන්නේ. අපේ කැම්ප් සයිට් එකට අපි ආවා. මේ තමයි අපේ කැම්ප් සයිට් එක. අපි හිටියේ අංක 35 නේද? ඔව් අංක 35. ඉතින් අපි අපේ කැම්ප් සයිට් එකට ගිහිල්ලා බඩු ටික ඉක්මනට පැක් කරගෙන අපි වයින් ග්ලාස් බේ යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි මේ වයින් ග්ලාස් බේ වලට තමයි යන්නේ. අපි යන්නේ සෙන්ට් හෙලන්ස් කියන සිටි එක හරහා. ඒකත් ඇත්තටම හරිම ලස්සන සිටියක්. ඒක නිකන් දීවර ගම්මානයක් වගේ ගමක්. අපිට තේරෙන විදිහට අපි එච්චර විස්තර හෙව්වේ නෑ.
මෙතන ඔයාලට පේන්නේ වම් පැත්තේ මේ වගාවන්වලට වතුර දාන විදිය. එයාල මේක කරන්න මේක රෝධහයි කරලා තියෙනවා. ලංකාවේ මම නම් දැකලා නැහැ. ලංකාවේ තියෙනවද දන්නේ නැහැ. මේක රෝධහයි කරලා තියෙනවා. මෙයාලා ඕක කෙලින්ම තල්ලු කරලා මුළු ඒරියා එක පුරාම වතුර ඉසිනවා මෙන්න මේ විදියට. වයින් ග්ලාස් බේ යන ගමන් අපි ගියා කෝල්ස් බේ එකටත්. ඔය ඔයාලට දුරින් පේන්නේ කඳු පන්තිය කෝල්ස් බේ එකට ඇති. ඔයාලා ළඟට ගිහිල්ලා අපි පෙන්නන්න. ඉතින් හරි ප්‍රසිද්ධයි මෙහි ටස්මේනියා අයිස්ක්‍රීම් වලට. මේ ඉතින් අපි මම ලෙඩ වුණත් ටස්මේනියා අයිස්ක්‍රීම් කෑව අපි හැමෝම. හරිම රසයි. ඊට පස්සේ අපි තෙලුත් ගහගෙන අපි වයින් ග්ලාස් බේ වලට කෙලිම ගියා. ඉතින් අපිට වයින් ග්ලාස් බේ එකට හයිකයක් යන්න තියෙනවා. ඒ හයික් එක ඉවර කරලා අපේ ඩෙස්ටිනේෂන් එකට ළඟා වුණා. ඒකට යන්නත් නැෂනල් පාස් එක ඕන. ඒ නිසා ඔයාලා ටස්මේනියා යනවා නම් අනිවාර්යෙන් මේක ගන්න. අපි ගත්තේ $93යි සත ගාණක් තියෙන පැකේජ් එක. ඒක මාස දෙකකට එක වාහනයකට පැසෙන්ජර්ස්ලා 8කට යන්න පුළුවන්. ඉතින් අපේ ඔයාලට පේනවා ඇති විල් බයියා හරිම චිල් එකේ ඉන්නේ. මුන් දෙන්නයි හොරතලුත් බලාගෙන තමයි අපි යෝග ගියේ. එදා අපි වයින් ග්ලාස් ගියපු දවසත් හරිම මේ සනි ඇන් වින්ඩි දවසක්. මේකේ පොඩි හයික් එකක් තියෙනවා. හැබැයි අමාරු නෑ. ලේසිම වෝක් එකක් නෙවෙයි පොඩි හයික් එකක්. ඉතින් මේකට මේ වයින් ග්ලාස් බේ කියලා නම වැදිලා තියෙන්නේ. මේක වයින් ග්ලාස් එක හැඩයකට තමයි තියෙන්නේ. සෝන් එකට රංගන දායකත්තත් බලන්නකො මෙතන. එයාට හුලගත් එක්ක ඒක තමයි මතක් වුණ සින්දුව. අපි බෙතුම්පාක් කෑම් ග්‍රවුන්ඩ් එකට ගියාට ඇත්තටම අපි නිදාගත්තේ වාහනේ. මොකද අපි ගියේ ගොඩක් රෑ වෙලා එදා අපි යද්දි ටෙම්පරේචර් එක 2යි 3යි. අපි හිතුණා වාහනේ නිදාගන්නක අපිට more comfortable එතන රෑ වෙලා කැම්පින් ටෙන්ට් ගහලා මේව කරනට වඩා. බෙතුම්පාක් කියන්නේ ඇත්තටම ලේක් එකක් ළඟ තියෙන හරිම ලස්සන කැම්ප් ග්‍රවුන්ඩ් එකක්. ඒක මම රෙකමන්ඩ් කරනවා. හැබැයි එතන තියෙනවා ටොයිලට්. ඊට අමතර වෙන කිසිම ෆැසිලිටි එකක් නැහැ. හැබැයි ෆ්‍රී. ඉතින් මේ ෆ්‍රී කැම්ප් ග්‍රවුන්ඩ්ස් වල ගොඩක් වෙලාවට බාත්රූම්ස් එහෙම නැහැ.
ඉතින් අපේ දැන් මෙහෙදී කැම්පින් කරනවා නම් අනිවාර්යෙන් ඔයාලට ගෙනියන්න වෙනවා ඔයාලට ෂවර් දාන්න ඒ සිස්ටම් එක එතකොට වොෂ්රූම් යන්න සිස්ටම් එක ඔයාලට ඒවා ඔක්කොම අර පෝටබල් වගේ තියෙනවා මෙහෙ ඒවා අරගෙන තමයි යන්න වෙන්නේ ෆ්‍රී කැම්ප් ග්‍රවුන්ඩ් යනවා නැත්නම් ඔයාලට පේඩ් කැම්ප් ග්‍රවුන්ඩ් තියෙනවා ඒවට ඉතින් යම්කිසි මුදලක් ගෙවලා ඒ කැම්ප් ග්‍රවුන්ඩ් එකේ තියෙන ෆැසිලිටිස් ඔයාලට නැත්තම් යූස් කරන්න පුළුවන්. ඉතින් අපි බෙදුම් පාක් එක ළඟින් අපි තව තැනක් තිබුණා හරිම ලස්සන. එතනට අපි ගියා මේ උදේ කෑම කන්න. ඊට පස්සේ තමයි අපි කෙලින්ම පිටත් වුණේ. මේ මෙතනදී වලට පේන්නේ රෝඩ් කන්ස්ට්‍රක්ෂන් එකක් නිසා පාර වහපු විදියක් මෙහි. ඒකට මෙයාලා කරන්නේ පොඩි ටෙම්පරරි ට්‍රැෆික් ලයිට් එකක් ගෙනල්ලා ට්‍රැෆික් කන්ට්‍රෝල් කරනවා. මං හිතන්නේ එතන සෙන්සර් සිස්ටම් එකක් හරි මොන හරි දෙයක් තියෙනවා. එක පාරක් තියෙන නිසා දෙපැත්තෙම ට්‍රැෆික් එක ගැන කන්ට්‍රෝල් කරන්න ටෙම්පරරි ට්‍රැෆික් ලයිට් එකක් පාර දෙපැත්තෙන් තියලා තියෙනවා. ඒක ඇත්තටම ස්මාර්ට් විදියක්.
පෝට්ටාතවල අපි මුලින්ම ගියේ ටස්මන් ආච් කියන තැනට. ඒක ඇත්තනම් හරිම ලස්සන තැනක්. ඊට පස්සේ තස්මනාෂ් ගිහිල්ලා අපි තවත් එතනම ළඟ තිබුණ view points කීපයකට ගිහිල්ලා අපි නැවතත් කේප් රාවුල් ගියා. මේ මෙතනදී අපට ආයිත් පාරක් පාරවර්දුන ඇත්තනම හැබැයි මැප් එකේ පෙන්වන්නේ මේ පාර තමයි. ඒ වුණාට එතන බෝඩ් එකක් ගාලා තියෙනවා මේ පාරේ යන්න එපා කියලා. ඒ නිසා ඔතනින් ඔයාලත් ගියොත් ඔතනින් දකුණු පැත්තට තියෙන පාර තමයි හරි පාර. ඒකේ තමයි යන්න ඕන. මේ අපි යන්නේ ඒ පාරේ. ඊට පස්සේ අපි මෙතනින් අපේ හයික් එක පටන් ගත්තා. අපි සන්සෙට් එක ටාගට් කරලා තමයි එතනට ගියේ. අපි ඒ නිසා සන්සෙට් එක ටාගට් කරලා ඉක්මනින්ම හයික් එක ගියා. අපි අපේ හයික් එක පටන් ගත්තේ මෙතනින් 4:30ට විතර. ඇත්තටම ටිකක් පරක්කුයි. අපි කේප් රාවුල් view point එකට ගිහිල්ලා එතනින් සන්සෙට් එක බලලා ඉක්මනින්ම ආවා. මොකද එද්දි ගොඩක් හවස් වෙලා තිබ්බේ. අපි හෙඩ් ටෝච් උත් ගහගෙන තමයි ආවේ. කේප් රාවුල් හයික් එක ඉවර කරලා ඇවිල්ලා අපිට ඊළඟ දවසේ ටාගට් එක තිබ්බේ ක්‍රේඩල් මවුන්ටන් එක. ඉතින් අපි මේ යන අතරවාරයේදී අපි වොලබීස්ලත් දැක්කා. දැක්ක නෙවෙයි පැන්නා. මේ තියෙන්නේ එක අවස්ථාවක්. අපි කොහොම හරි ටාගට් එකක් තියාගෙන ලේක් බිනි කැම්ප් ග්‍රවුන්ඩ් එකට තමයි ගියේ. ඒ වුණාට අපි එතන කැම්ප් කරනට වඩා අපිට ඊට වඩා පවර් ස්ටේෂන් එකක් තිබ්බා. පවර් ස්ටේෂන් එක දැන් ලයිට් එහෙම තිබ්බා. ඒ නිසා අපි එතන කැම්ප් කරන්න තමයි තියෙන්නේ කියලා. මොකද ඒ පාර මාරම කළුවරයි. තනිකර නැෂනල් පාර්ක් එකක් මැද යන්න තිබ්බේ. මුකුත්ම නැහැ. කිසිම සපෝට් එකක් නැහැ. සිග්නල් නැහැ. ඒ නිසා මොනවා ප්‍රශ්නයක්. ඒ නිසා අපි තීරණය කරා ඒ ලයිට් තියෙන තැන වාහනේ පාක් කරලා නිදා ගන්න. එතන CCTV තිබ්බා.
සිකරටි සිස්ටම් හොඳට තිබ්බ නිසා අපි එතන තීරණය කර අපි පාක් කරලා එතන වාහනය ඇතුළම නිදා ගන්න. ඉතින් ඊට පස්සේ අපි වාහනේ නිදාගෙන අපි එදාට පහුවෙන්ද උදේ පාන්දර නැගිටලා ලේක් බිනි ගියා. අපි කැම්ප් කරන්න ප්ලෑන් කරපු දැනට කොහොමද කියලා බලන්න. මේ තියෙන්නේ ද වෝල් කියන තැන. අපි ඇත්තට මේ පාර ගියාට එතන ගියාට පස්සේ අපි තේරුම් ගත්තා අපි මේකට වෙලා නාස්ති කරන එක තේරුම් නැහැ. අපි කෙලින්ම ක්වීන්ස්ටවුන් හරහා ක්‍රේඩල් මවුන්ටන් යමු කියලා තීරණය කරා. ද වෝල් කියන්නේ ඊවලින් හදපු නිකන් ස්ටැචුස් වගේ තියෙන එකක්. ඔය සත්තුන්ගේ පාරේ වලට පේන්න යනකොට ඒව තමයි. එදා උදේ 5 මාට විතර අපි නැගිට නිසා අපිට හොඳට වෙලාව තිබ්බා. විල්බත් අපිට සජෙස්ට් කරපු නිසා අපි ප්ලෑන් කරන් හිටියේ ඩිරෙක්ට්ලි ක්‍රේඩල් මවුන්ටන් යන්න. හැබැයි හොඳ වෙලාවට අපි එකතු වෙලා හොඳ තීරණයක් ගත්තා ක්වීන්ස්ටවුන් හරහා යන්න. ඇත්තටම තස්මේනියා කියලා කියන්නේ ඉතින් නයිට් හයිකින් 5කින් බලලා ඉවර කරන්න පුළුවන් තරම් නෙවෙයි. හරිනම් මාසයක් විතර අපි එතන නැවතිලා එහෙම බලන්න ඕන. ඉතින් අපිට අර තියෙන ටයිට් ෂෙඩියුල් එකත් එක්ක අපි ඉක්මනට අපේ ආසම තැන් වලට අපි ඉක්මනට ගියා. ක්වීන්ස්ටවුන් හරහා ගියපු රූට් එක මං ගියපු ලස්සනම ඩ්‍රයිව් එකක්. ඔයාලටත් මේ ඉස්සරහට දිගටම බලන්න පුළුවන් ඒ ඩ්‍රයිව් එක කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි මේ විදියට ඊට පස්සේ ලස්සන පාරවල් පහු කරගෙන අපි ගියේ නෙල්සන් ෆෝල්ස් වලට. නෙල්සන් ෆෝල්ස් කියන්නේ ඇත්තරම දියඇල්ලක් කියන්න පුළුවන් තැනක්. වික්ටෝරියාවල තියෙන ගොඩක් දියඇලි ඇත්තරම නිකන් වතුර පාරවල් වගේ. මේක නම් ඇත්තරම දියඇල්ලක් කියලා කියන්න පුළුවන්. ලංකාවේ තියෙන උස ලස්සන දියඇල්ලක් වගේ දියඇල්ලක්. අපි ඊට පස්සේ ගියේ අයන් බ්ලෝ ලුක්අවුට් එකට. ඒකත් අර මං කලින් කිව්වා වගේම වෙනත් මොනවා හරි මැටීරියල් එකක තියෙන වෙනත් කලර් එකක්. ඒක ටිකක් කොළ පාටට හුරු කලර් එකක්. ඒකත් අර මං කිව්වේ කලින් ඕස්ට්‍රේලියාවේ මේක කොමන්ලි තියෙනවා. ගොඩක් මයිනින්
තැන්වල අතරද මයිනින්නල මේ වගේ එක කලස් තියෙනවා. අපි මේ ක්වීන්ස්ටවුන් වලට යන රූට් එක ගොඩක් කන්දු තියෙන ලංකාවේ නිකන් නුවරඑළිය යන වගේ රූට් එකක්. පල්ලම් තියෙන පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න ඕන රූට් එකක්. ක්වීන්ස්ටවුන් කියන්නේ ඇත්තරම කොපර් බේස් කරගත්ත මයිනින් සිටි එකක්. ඒක ඇත්තරම මේ ඔයාලට පේන්නේ ඒ සිටි එක තමයි ටිකක් පරණ තාලේ එහෙම සිටි එකක්. එහෙම ලොකු ෆැසිලිටිස් මොකුත් නැහැ. සාමාන්‍ය ගෙවල් සහ බේසික් නීඩ්ස් වගේ දේවල් තමයි තියෙන්නේ. එතනින් යාට මොකුත් දේවල් නැහැ. ඊට පස්සේ අපි ආවේ අපේ ෆයිනල් කැම්පින් ඩෙස්ටිනේෂන් එකට අපේ මේ ට්‍රිප් එකේ. ඒ තමයි ලේක් ගාඩිනියා කැම්පින් සයිට් එක. මේකත් ෆ්‍රී කැම්පින් සයිට් එකක්. මේ වලට පේන්නේ ඒ කැම්පින් ග්‍රවුන්ඩ් එක තමයි. අපි තස්මේනියා ට්‍රිප් එක ප්ලෑන් කරද්දිම අපි ආසම වුණු පළවෙනියටම ආසම වුණු කැම්පින් ග්‍රවුන්ඩ් එකක් තමයි මේ ලේක් ගාඩිනියා කැම්පින් ග්‍රවුන්ඩ් එක. ඉතින් ගොඩාක් වීඩියෝස් අපි කලින් බලපු වීඩියෝස් වලත් මේ ලේක් ගාඩිනියා කැම්පින් ග්‍රවුන්ඩ් එක ගොඩාක් රිවිව්ස් තිබ්බා සහ මේ තියෙන පරිසරය ගැන හොඳට ඒගොල්ලෝ මේ පැහැදිලි කරලා තිබ්බා මේ තිබ්බ ලස්සන. ඉතින් අපි එතනට ගියාම තමයි අපිට ඒක තේරුනේ ඇත්තටම ඒක හරිම ලස්සනයි කියලා. අනිත් විශේෂම දේ තමයි ඒක ක්‍රේඩල් මවුන්ටන් වල විනාඩි 45ක් විතර ඩ්‍රයිව් එකකින් තියෙන ගොඩක්ම ළඟින්ම තියෙන ෆ්‍රී කැම්ප් සයිට් එකක්. අපි උදේම නැගිටලා ඊට පස්සේ ක්‍රේඩල් මවුන්ටන් ගියා. මොකද ක්‍රේඩල් මවුන්ටන් වල වාහන යන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට කලින් ඔයාලා ගියොත් තමයි වාහනේ යන්න පුළුවන්. නැත්තම් අපි ට්‍රැවල් බස් එකක් අරගෙන තමයි අපි යන්න ඕන. මෙන්න මෙතනට යද්දී අපි හිතුවේ අපි too late කියලා. ඒ නිසා මෙතනින් වමට දාලා එක්සිට් කරන්න තමයි අපි ප්ලෑන් කරේ. ඒ වුණාට උන දෙ බලන්නකෝ. උන දෙ දැක්ක නේද? ගේට්ටුව ඇරුණා. අපි සෙන්සර් එකට ලං වෙලා තිබ්බ නැති නිසා තමයි ගේට්ටුව ඇරලා තිබ්බ නැත්තේ. හැබැයි වමට දාන්න හදනකොට සෙන්සරෙන් අපි ඩිටෙක්ට් කරගෙන ගේට්ටුව ඇරුණා. ඉතින් අපි හිතුවා හරි ෂටල් බස් එක තාම පටන් ගන්න නැහැ. ඒ නිසා අපට යන්න පුළුවන් කියලා අපි ඒ නිසා කෙලින්ම ගියා. මේ තියෙන්නේ ක්‍රේඩල් මවුන්ටන් විසිටර් ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක.
ඒක ඇතුළේ ඔයාලට රිලැක්ස් එකේ ඉන්න ඒ වගේ පොඩි දේවල් බලන්න දේවල් තියෙනවා. ටස්මේනියා කියන්නේ ලෝකේ වැඩිම කාලයක් ගස් පවතින ප්‍රදේශයක් කියලා හඳුන්වා ගන්නවා. ඒ වගේම ටස්මේනියා තව විශේෂම දෙයක් තියෙනවා. ලෝකේ තියෙන most breathable air තියෙන place වලින් එකක් තමයි ටස්මේනියා කියන්නේ. ඉතින් අපි ක්‍රේඩල් මවුන්ටන් යනකොටත් හොඳටම වැස්සේ තෙමීගෙන රේන් කෝට් දාගෙන අපි ක්‍රේඩල් මවුන්ට් එකේ පළවෙනි view point එකට ගියා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ ප්‍රධානම ඒකේ ක්‍රේඩල් මවුන්ටන් ප්‍රධාන view point එක ගන බෝඩ් ෂෙඩ් එක ළඟට. ඒක අපිට මීදුම නිසා කඳු ටික එච්චරම හොඳට පේනුන්නේ නැහැ. ඒ වුණාට එතන ලස්සනයි නේද? ඔව් බෝඩ් ෂෙඩ් එකත් එක්ක අපි ඉතින් ෆොටෝස් ගත්තා, වීඩියෝ ගත්තා. ඔව් එතන හරි ලස්සන තැන. මම හිතනවා සනේ වුණා නම් තව ගොඩක් ලස්සන වෙයි කියලා. මේ තියෙන්නේ අපි කලින් කියපු ෂටල් බස් තමයි. ඔයාලා පහුවෙලා ආවොත් මේ ෂටල් බස් වල ඔයාලට එන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි ක්‍රේඩල් මවුන්ටන් බලලා ඉවර වෙලා අපි ගියේ ක්‍රේඩල් මවුන්ටන් හොටෙල් එකට. ඊට පස්සේ ක්‍රේඩල් මවුන්ටන් එකෙන් දැන් ඩෙවන්පෝර්ට් එන පාරේ අපි විශේෂ දෙයක් දැක්කා. ඒ තමයි මෙන්න මේක. මේ පැත්තේ ගොඩක් මිනිස්සු එයාලගේ පෝස්ට් බොක්ස් එක හරිම ලස්සනට හදලා තිබ්බා. ඒක එකේ කටේ නිකන් තරගයක් වගේ. අපි ටස්මේනියා වලදී ගොඩක්ම ආසාවෙන් හිටියේ වොම්බැට් කෙනෙක්ව දකින්න. ඉතින් අපේ ට්‍රිප් එක පුරාටම අපි වොම්බැට්ස්ලා දැක්කේම නැහැ. හැබැයි අපි පාරේ යනකොට මං එකපාරටම දැක්ක වොම්බැට් කෙනෙක්. මේ ඉන්නේ යා. ඉතින් අපි ස්පිරිට් ඔෆ් ටස්මේනියා වලට යන්න කලින් හරිනම් අපි වාහන ඔක්කොම හොදන්න ඕන. ඊට පස්සේ අපි ෂිප් එකට නැගලා තව අලුත්ම දෙයක් අපි එක්ස්පීරියන්ස් කරා. ඒ තමයි මෙන්න මේක. මෙන්න මෙතනදී වෙන්නේ මේ නැව ඔයාලට ඔය පේන ඔය ඉස්සරහා තියෙන පොඩි තීරුවෙන් තමයි එළියට යන්න ඕන. ඒ නිසා නැව ටිකක් U-turn එකක් ගහන්න ඕන එතන. මේ නැව U-turn එක ගහන එක හරිම ඉන්ටරෙස්ටිං මට නම්. මම ඒක ගොඩක් වෙලා බලන් හිටියා සහ එන්ජොයි කරා. එතනම වතුර මැදට අරගෙන එතනම නැව තියලා කරකනවා. ඒක හරිම ඉන්ටරෙස්ටිං. ඊට පස්සේ අපි බුෆේ එක ගත්තා. ඩිනර් බුෆේ එක. ඉතින් 4 දෙනාම එකතු වෙලා අපි මේ මීල් එක අරගෙන ක්ලයිනර් චෙයර්ස් වලට ගිහිල්ලා පොඩ්ඩක් නිදාගත්තා. මේ මෙතන තියෙන කෝක් එකට වුණ දේ මම පස්සේ දවසක් කියන්න. ඉතින් ඊට පස්සේ අපි අපේ සුපුරුදු මෙල්බන් වලට ආව හරිම සතුටුයි. එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකකින් අපි ඔයාලා ළඟදිම හම්බෙන්න. මම ෂාන්. මම මාෂා. ගිහින් එන්නම්.